මම රශ්මික අමන්ත. ඉතින් මේවාට අරන්ගන්නේ ටාස්ක් සීරිස් එකක්. මේ ටාස්ක් සීරිස් එකේදී අපි කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකට අදාළව eShop එකක් ඩෙවලොප් කරන එක. මේ eShop එක ඩෙවලොප් කරන ගමන් ඔයාලට මේකේ ටාස්ක් බයි ටාස්ක් මම මේ කරේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. මේ තමා ටාස්ක් නම්බර් 11. රයිට්, ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ යුසර් ප්‍රොෆයිල් එක කොහොමද අප්ඩේට් ඉන්ටර්ෆේස් එක සිද්ධ වෙන්නේ කියලා. මේක අතරම බෑක් එන්ඩ් පාර්ට් එක කතා කරන්න තියෙන්නේ මේ ටාස්ක් නම්බර් 11. ඉතින් ටාස්ක් නම්බර් 10 එකේදී අපි කතා කරා අපේ යුසර් ප්‍රොෆයිල් එකේ කොහොමද ෆ්‍රන්ට් එන්ඩ් එක එහෙම නැත්නම් UI පාර්ට් එක ඩිසයින් කරගෙන තියෙන්නේ මං කියලා. අපි ඒකට bootstrap use කරලා තිබ්බා. ඉතින් අද අපි කතා කරේ අප්ඩේටින් කොහොමද සිද්ධ වෙන්නේ, අප්ඩේට් එක යන බෑග්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් එක සහ UI එකෙන් කොහොමද යුසර්ට පෙන්වන්නේ කියන පාර්ට් එක. මම මුලින්ම මේ eShop කියන drop down එකේ my profile කියන එකට switch වෙනවා. right, මෙතන ඔයාලට පේනවා මගේ profile settings. අපි මුලින් details කීපයක් වෙනස් කරලා බලමු කොහොමද මේක display වෙන්නේ කියලා. මුලින්ම profile එක මම update කරගන්න. හරි, මම profile එක change කරගත්තා. මම change කරගන්න. ඉතින් ඩීටේල්ස් කිහිපයක් වෙනස් කරගත්තා. ඒ වගේම ඔයාලට පේනවා මෙතන මගේ පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම මේ pure white color එක නෙමෙයි grey color එකක් තියෙන columns වල තියෙන details කිසිම එකක් අපිට change කරන්න බෑ. example එකක් විදිහට password එක, email එක, registered date එක වගේම අපේ gender එක අපිට change කරන්න බෑ. ඉතුරු ලයින්ස් ඔක්කොම චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් මම මේ චේන්ජ් කරපු ඩීටේල්ස් ටික ඇති මම මෙතන අප්ඩේට් my profile බටන් එක ක්ලික් කරනවා. ඔයාලට වෙනවා change successful කියලා වැටෙනවා. මම මෙතන මුලින් sign out වෙලා ආයෙමත් log වෙලා පෙන්නනවා. අපි දැන් ඉන්නේ අපේ home page එකේ. මම profile page එකට ගිහින් පෙන්නන්න. ඔයාලා වෙලා මම කලින් ඇඩ් කරගත්ත image එක සහ මෙතන තියෙන මගේ name එක වෙනස් වෙලා තියෙනවා. දැන් අපි මේක කතා කරමු සරලව අපේ HDSQL use කරලා එතනදී database එක කොහොමද update වෙන්නේ කියලා. මම HDSQL open කරගන්න. database එකේ මම switch වෙනවා users කියන table එකට. right, මේ දෙන මගේ user table එක මම මේකේ data ටික බලන්න. දැන් අපේ user accounts දෙකක් තියෙනවා. මම use කරන්නේ මෙන්න මෙතන තියෙන email එකත් එක්ක තියෙන my account එක. අපි බලමු මේකේ data කොහොමද change වෙලා තියෙන්නේ කියලා. right. දැන් මම මෙතන තියෙන මගේ name එක change කරනවා වෙන name එකක්. රිෆ්‍රෙෂ් කරාම ඔයාලට පේනවා අපේ name එක වෙනස් වුණා. ඉතින් ඔය විදිහට තමයි අපේ data මේ තියෙන අපේ user profile එක update process එකේ තියෙන PHP file එක. ඉතින් PHP file එක simply මම explain කරත් එහෙම ඔයාලට මුලින්ම session අපි start කරගෙන තියෙනවා session එක. සහ ඔයාලට හැම වීඩියෝ එකකින් වගේ බලාගන්න පුළුවන් පාර්ට් එකක් තමයි session U කියන්නේ. session U කියන්නේ අපි user data store කරගෙන කරලා තියාගන්න variable එකක් තමයි session U කියන්නේ. ඉතින් මෙතන වෙලා තියෙන්නේ අපේ user input කරන data අපි post method එක හරහා cache කරගෙන තියෙනවා අපේ profile update.php කියන file එකට. ඒක අති simple. අපේ user මුලින් find කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ user search කරලා අපි මුලින් input කරන email එක සපෝට් අපි input කළා මේක log වුණාන් පස්සේ අපේ user email එක කියන්නේ unique id එකක්. ඒ කියන්නේ අපේ email එක කිසිම වෙලාවක repeat වෙන්නේ නැහැ තව කෙනෙක්. ඒක unique id එකක් නිසා අපිට පුළුවන් use කරන්න අපේ user identify කරගන්න.
ඉතින් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මුලින්ම database search කියන function එක call කරලා අපි මෙතන email එක කියන එකෙන් අපේ user මුලින් අඳුර ගන්නවා. ඊට පස්සේ මේ user ගේ result එක rows කීයක් තියෙනවද කියලා check කරනවා. user ගේ result එකේ rows එකක් තියෙනවා කියන්නේ අපේ user කෙනෙක් available ඉන්නවා ඒ email එකට. එහෙනම් user කෙනෙක් already ඉන්නවා. ඒ කියන්නේ අපිට මේකට data update කරන්න පුළුවන්. හරි, අන්න ඒ if එක true වුණොත් තමයි database කියන class එකට ආයෙමත් call කරලා iud කියන function එක call කරලා update code එකක් pass කරන්නේ. මේ update code එකේද වෙන්නේ අපේ user අලුතෙන් insert කරපු data ඔක්කොම post method එක හරහා catch කරගෙන ඒ post method එක හරහා catch කරගත්ත data ටික අපේ database එකට update code එකක් හරහා update කරන එක. right, basically මේ විදිහට තමයි අපේ database එකට data update වෙන්නේ. ඉතින් මේ if එක false වුණොත් එහෙම ඔයාලට පේනවා ඒ කියන්නේ else if එක අපි අවසානයේ දාලා තියෙනවා you have not selected profile image කියලා. එහෙම නැත්නම් ඉස්සෙත් දාලා තියෙනවා you must select only one image කියලා. finally එකේ අපිට තියෙනවා invalid user කියලා. ඒ කියන්නේ finally අපිට ඒ email එකෙන් user කෙනෙක් register වෙලා නැහැ කියන එක. right, ඉතින් ඔය විදිහට තමයි අපේ task number 11 එක finish වෙන්නේ. task number 12 එකේදී හම්බෙමු. Thank you for your patience.